එක බලධාරියෙක් අපි දිහා බලන්නේ නැහැ. ඉන්න බෑ අපිට වැසිකිළියක්වත් නැහැ. අපි බල්ලන්ට වගේ හෙලවනවා. එතකොට රජයට මොකටද අපි ඡන්ද දෙන්නේ? දිට්වා සුලිකුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වයෙන් මාස එකහමාරකට ආසන්න කාලයක් දැන් ගෙවී අවසන්. මේ අතර ඉබ්බාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටහසේ පුදුක්කුලම කන්ද නායයමත් සමග එම ගම්මානයේ කුඩා දරුවන් 7 දෙනෙකු ඇතුළු 7 දෙනෙකුට දිවි අහිමි වුණා. නායගිය පස් සහ ගල්වලින් අදරත් එම ගම්මානයේ මාර්ග පද්ධති රැසක් යටව පවතිනවා. එක බලධාරියෙක් අපි දිහා බලන්නේ නැහැ. මේක ගියා බස් එකක් ඒ බස් එක යන්නෙත් නෑ. මේ අර පේන කුඹරට යන්න බෑනේ ඉතින් අපි මේ ඉන්නේ දැන් අඩියක් විතර උඩින් ඉන්න පාරට වඩා. තනිකර තියෙන මඩ මේ ගමෙන් භාගයට භාගයක් කරන්න නෑ දැන් ගම. ජීවත් වීමට ස්ථාන අහිමි වූ එම් වැසියන් తాවකාලික කූඩාරම් වෙත යොමු කෙරුණද අදටත් ඔවුන් එම ස්ථානවලම රැඳී සිටින්නේ ස්ථිර නිවහනක් නොලැබීම හේතුවෙන්. මේක තමයි හොයාගන්නේ දැනට. ඉන්න බෑ අපිට වැසිකිළියක්වත් නැහැ. කිසිම නිලධාරියෙක් තාම එනවා කියනවා තාම එල්ලන්නේ. IGP එකට ගියාම කියනවා කබරගලට අපිට කරන්න අයිති කමක් නැහැ කියලා. අපේ දරුවා අපි ඉස්කෝලේ යවන්න ඕනේ. ඉස්කෝලේ යවා ගන්න විදියන්නේ. පාරක් නෑ මොකවත් නෑ. ඇවිල්ලා මේ ෆෝම් එක දීලා මම පුරෝලා ග්‍රාමසේවක මහත්තයා කැලු මහත්තයාට කිව්වා මේක මට අස්සංගල දෙන්න මහත්තයා කියලා. ඔක අහන්න ගියාම අපි බල්ලන්ට වගේ හෙලවනවා. එතකොට රජයට මොකටද අපි ඡන්ද දෙන්නේ මොකටද අපි? ජනාධිපතිතුමාට කියනවා මේවා බලන්න. මේ මිනිසුන්ට ලක්ෂ 50 දීලා ගියක් දෙන්න පුළුවන් නම් අපිටත් ගියක් දෙන්න ඕනේ.